දැන් අපි කතා කරන්නේ ඕනෑම ආර්ථික මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳව. ඒකෙදී අපි මූලික ආර්ථික ප්‍රශ්න තුනක් පිළිබඳව කතා කරනවා. පළවෙනි එක තමයි නිෂ්පාදනය කරන්නේ කුමක්ද? ඊට පස්සේ කොතරම් ප්‍රමාණයක්ද කියන එක. දෙවෙනි එක අපි කතා කරන්නේ නිෂ්පාදනය කරන්නේ කෙසේද? ඒ කියන්නේ ශ්‍රම සූක්ෂම විදිහටද නැත්නම් ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමයට නිෂ්පාදනය කරනවද කියන එක. තුන්වෙනි මූලික ආර්ථික ප්‍රශ්නේ තමයි කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද කියන එක. ඉතින් ඒකදී අපි බලනවා ඒ කියන්නේ පෝසත් අයටද දුප්පත් අයටද නැත්නම් සාමාන්‍ය මිනිස්සුන්ටද කියන එක තමයි එකකින් කතා කරන්නේ. ඒතර මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න විවිධ ආර්ථිකයන් විසඳන ආකාරය විවිධාකාර වෙනවා. එතකොට අපි ලෝකයේ විවිධ ආර්ථික වර්ග තුනක් පිළිබඳව කතා කරනවා. එකක් තමයි ධනවාදී ආර්ථිකය, අනිත් එක අපි කතා කරනවා සමාජවාදී ආර්ථිකය, ඊට පස්සේ අපි කතා කරනවා මිශ්‍ර ආර්ථිකය කියලා. ඒතකොට ඊට පස්සේ අපි නැවත පස්සේ බලමු කොහොමද මේ එක එක ආර්ථික තම තමන් මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ, ඒවා විසඳන්නේ කොහොමද කියන එක පිළිබඳව.